සුවසෙත සදනා රෝදුක් නිවනා නිරෝගී සම්පත රැකදෙමිනා සුවහස් ගිලනුන් සුවපත් කරවන ශික්ෂණ රෝහල අනුරාපුරවර ශික්ෂණ රෝහල අනුරාපුරවර ගිලනුන් සනහා උවටැන් කරනා සුවයෙන් තබනා පොවදන් දෙමිනා සිත් තුළ රෝධිය නසාතුරන් කර ලැබදෙන නිසි සත්කාර නිරන්තර ශික්ෂණ රෝහල අනුරාපුරවර ශික්ෂණ රෝහල අනුරාපුරවර සුවසෙත සදනා රෝදුක් නිවනා නිරෝගී සම්පත රැකදෙමිනා සුවහස් ගිලනුන් සුවපත් කරවන ශික්ෂණ රෝහල අනුරාපුරවර ඔබතුමියට ආරාධනා කරනවා අද මේ කරලා තියෙන සත්කාරය විශේෂයෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අබලම් වෙලා තිබිච්ච මේ වීල්චෙයාර්ස් ටික ආමි වෝඩ් එකේ අපේ හීම් මහත්තයා ඔයගොල්ලන්ගේ නර්ස් කෙනෙක් ඉදිරිපත් වෙලා කරලා තියෙන සත්කාරය ගැන ඔබතුමිය දැනුවත් කරොත් මම හිතන්නේ මේකට දායකත්වයේ දරපු අපේ UK වල ඉන්න අයටත් දැනුවත් කරමක් කරොත් වඩාත් හොඳයි කියලා හිතනවා සිස්ටර්. සුබ දවසක් වේවා. ඒ වගේම අනුරාධපුර ශික්ෂණ රෝහලට අද සත්කාරයක දවසක්. අපේ රෝගීන් සඳහා පාවිච්චි කරන්න පුළුවන් පමණ ප්‍රමාණයක් අබලන් වෙලා ඉවත් කරලා තිබුණා. ඉතින් අපේ මුදා හෙදෙන දානේ රවි මහත්තයාගේ සංකල්පයක් අනුව අපි ඒව නඩත්තු කරගන්නේ කොහොමද කියලා අපේ රෝහලමගේ නඩත්තු කරන්න බෑ කියලා ඉවත් කරපු 100ක් ප්‍රමාණයක් අද වෙනකොට අපිට 50ක් විතර රිපෙයාර් කරලා බාර දෙන දවසක්. ඉතින් ඇත්තටම අපිට සතුටුයි. රෝගීන්ගේ හොඳ සේවාවක් හොඳ සාර්ථක ලබා දෙන්නට අපිට මහත් ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් ඒ හින්දා අපි ස්තුතිවන්ත වෙනවා යුදා හමුදා වාට්ටුවට. එතනදී කාර්ය මණ්ඩලයේ මේ සඳහා කැපවීමක් කරා. ඒ වගේම අපිට සම්බන්ධීකරණයෙන් මාධ්‍යවේදී ශිෂ්‍ය මහත්තයාට ස්තුතිපූර්වක ගෞරවය ප්‍රමාණ කරන ඉතින් අපේ වචනයක් ඉල්ලීමක් කරපුවාම අපිට ඒ ගැන ලොකු උනන්දුවකින් මේ සත්කාරය කරලා දුන්නා. ඉතින් අපි ඒ වගේම මේ ස්තුති කරන්න ඕනේ මිහිරාජ් මිහිලාර් මෞලවි සම්බන්ධීකරණයේ මහනුවර විශ්වවිද්‍යාලයේ ආර්ය ශිෂ්‍යෙක් විදියට හිටපු එක්සත් රාජධානියේ දැනට සිටින අම්ජද් මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් තමයි සංස්ථාව උපයෝග කරගන්න හම්බුනේ. ඉතින් ඒ එක්සත් රාජධානියේ සිටින ධන පරිත්‍යාග කරපු අම්ජද් මහතාටත් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ කරපු සත්කාරය පිළිබඳව. ඉතින් ඒ වියදම් කරපු මුදලට අපි සාධාරණයක් කරන්න රෝගීන් සඳහා මේ මුදල් යොදා ගන්න අපේ කාර්ය මණ්ඩලයේ සැදී පැහැදී සිටිනවා. ගොඩක් ඒකම මෙට්‍රෝන් දැන් තවත් මේකට අමතර දැන් මේවලට අමතර දැන් අපි දීලා තියෙනවා මේක අර රෙක්සින්ස් වගේක් මහන්න. ඒකට රුපියල් 3000ක වගේ මුදලක් වේදන් වෙනවා. ඒකටත් අපිට අම්ජද් මහත්තයත් ඉන්න තව මෞලවි කොමෙක් ඉස්මත් මෞලවි කියලා. එතුමා එක්ක තව සංවිධාන සම්බන්ධ කරලා කාන්තා සංවිධානකට සම්බන්ධ කරලා උදව් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකටත් ඔබතුමිය පොඩ්ඩක් දැනුවත් කරොත් වඩාත් හොඳයි. ඒකත් අපි ඊට පස්සේ දෙවන වටේට අපි මේ සත්කාර වැඩපිළිවෙල අපි කරගෙන යන සත්කාර විශේෂයෙන් මම මාධ්‍යවේදී වුණත් අද මම ඉදිරිපත් වෙලා ඉන්නේ අත්‍යන්තර මානව හිමිකම් එකේ. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්ස් මූවමන්ට් එකේ මීඩියා ඩිරෙක්ටර් මම ලංකාවට ජෙනීවා වල.
මාධ්‍යවේදී විදිහට. ඒ ඔව් එතකොට ඉතින් තමයි මේ හැමදේම කරන්න පුළුවන්. මොකද මුදලට අද රටේ තියෙන වාතාවරණයත් එක්ක ඇත්තට මේ වගේ ලොකු වැඩක් කරන්න අමාරුයි. ඒ රෝහලට තියෙන ආදරයත් රෝගීන්ගේ රටේ සඳහන් තියෙන උනන්දුව නිසා තමයි මේ වගේ ලොකු වැඩ කොටසක් ඇත්තටම රෝහලෙන් ප්‍රචාර කරන්න බෑ කියලා ඉවත් කරපු සෝදුකුඩු 100ක් හදනවා කියන්නේ ලොකු කාර්යභාරයක්. මොකද දවසින් දෙකකින් කරන්න බෑ. ඒකට තාක්ෂණික දැනුම අවශ්‍යයි. අවශ්‍ය කැලි ටික පිටින් මුදල් හොඳයි හැබැයි ඒක නම් විශ්ව අපි විශේෂයෙන්ම රහීම්ට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි මේ ගැන අවබෝධයක්ම නැහැ. නමුත් එයා තමයි කිව්වේ මේක හදන්න පුළුවන්. මේක 100ක් තියෙන එක අපිට 50ක් ගොඩ ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙන කැලි සම්බන්ධ කරලා යන්නේ එහෙම තමයි මේක වැඩකුලිය විතරයි ගිහිලා තියෙන්නේ. නමුත් අර තවත් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ගන්න එක තමයි රෙක්සින් ටික අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඇත්තට මට අපේ සිස්ටර් පළවෙනි සවසේ හම්බෙච්ච වෙලාවේ මෙතුමිය මට කියා සිටියා මෙච්චර වීල්චෙයාර් සායම් වෙලා තියෙද්දි අපි දෙකෙන් තමයි දුවන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහල එතුමියගේ වාට්ටුවේ කියලා. ඉතින් ඒ දුකක් මම සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ අපේ ඉන්න සියලුම දානපතියන්ට දැනුවත් කරාන් පස්සේ ඇත්ත වශයෙන්ම අපේ මේ ශික්ෂණ රෝහලට උදව් කරන්න ඒගොල්ලන් ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා ඉන්නවා සිස්ටර්. අපි පඩියෙන් පඩි අපි තියෙන දේවල් අපි රෝහලට අවශ්‍ය දේවල් අපි සපුරාගමු කියලා අපි ඔබතුමියට දැනුවත් කරනවා. හොඳයි. ලැබෙන බලාපොරොත්තු ලැබෙයි කියලා බලාපොරොත්තු හොඳයි බොහොම ස්තුතියි. අපි ඉස්සර වෙලා මේ එකක් ඉන්නවද පොඩක් එන්න කියලා එයාට බාර දුන්නා. එහෙම මේක ගන්න ඉස්සරහට. එහෙම ගන්න ඉස්සරහට. පොඩක් ඒක අපි මේ ඒක ලහි මේක පොඩ ඇරලා ඔක ආවදිය තාලු. හරි. පොඩි තංගක ඉස්සරහට. අමුතු අලු කරයන්. ආ ගන්න පුළුවන් නම්. මේ ලයින් right. එතකොට ඊළඟ වාට්ටුව අපිට කොච්චර පාරද නේද? මොකද සීගතෙන් ගොඩාක් මේක වාට්ටුව දෙක තුනක් හරි යනවනේ. right. දැන් මම මෙතන OPD එකේ දැන් right. හරි. ඔව්. හොඳයිද සිස්ටර් කොහමද ඔබතුමිය තෘප්තිමත් වෙනවද මේකට? හොඳයි. right. එහෙනම් ඔබතුමිය වෙනුවෙන් කෝ ගන්න. ඔබතුමියගේ වාට්ටුවට දෙනෙක් පංගුවෙන් එකක් බාර දෙනවා. තව වාට්ටු කීයකට දෙන්න පුළුවන්ද අපිට? මේ 11 වාට්ටු මේකට දෙන්න. ඒක තියලා අපි මාරු කරගමු. එහෙම තියෙනවා. පරිත්‍යාගශීලීන්ගේ නම් තියෙනවා. දැන් මේක නෑ. නමුත් හැම එකෙම පරිත්‍යාගශීලීන් මුල් පරිත්‍යාගශීලීන් ඉන්නවා. ඒගොල්ලන්වත් අපි සිහිපත් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන් දීපු නිසා තමයි විල්චාර් එක අපට ලැබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලට. නමුත් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේකේ වෙච්ච අවලන් තත්ත්වයේ හරියාකාරව හදලා නැවත අපි ශික්ෂණ රෝහලට අපි බාර දෙන එක තමයි අපි මේ දැන් කරන්නේ. 2019 6 වෙනි මාසේ 9 වෙනි දින කිතුල් හිටියාව 916යි නිවසේ පදිංචි සිටි මියගිය KGINS කුමාරිට පිම්පිනිස පරිත්‍යාග කරන ලදී. මේකේ විශේෂයෙන්ම මම දැන් කියන්නම් දැන් ඒගොල්ලන් දෙන කාලේ මේක කොයිතරම් මුදලක්ද මන් දන්නේ. නමුත් අද වර්තමානයේ මුදල ඇවිල්ලා රුපියල් 50000කට වැඩිය වෙනවා මේ වගේ වීල්චෙයාර් එකක් කඩේකින් අපි ගන්න ගියොත්. ඒ නිසා අපි මේ මුල් අපට උදව් කරපු ඒ පරිත්‍යාගශීලීටත් ඒ වගේම අනාගතයේ ඕගොල්ලන් උදව් කරන්න ඉන්නවා නම් මේ අනුරාධපුර ශික්ෂණ රෝහලට සහ ලංකාවේ තියෙන සියලුම රෝහල් වලට ඕගොල්ලන්ට ලොකු පිනක් ලැබෙනවා. මේකේ තියෙන වටිනාකම ඕගොල්ලන් දකින්නේ මෙහෙන් රෝගීන් අරන් යන වෙලාවේ තමයි ඕගොල්ලන් දකින්නේ. දැන් මේ තියෙන මේ වගේ හැම මුල් පරිත්‍යාගශීලී අයටත් අපි මෙතනදී සිහිපත් කරනවා. ඒගොල්ලන් කරපු ඒ අපි අහක් කරන්න දුන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේට්‍රන්ලා මේ සිස්ටර්ලා එකතු වෙලා මේ රහීම් එකතු වෙලා තමයි මේවා සමහර විට කරන්නේ. අනිත් ශික්ෂණ රෝහල හෝ අනිත් රෝහල් වල කරන්නේ මේක කරනවා නම් අයින් කරලා දැම්මා ඊට පස්සේ ඕක ඔක්ෂන් වලට දානවා. ඔක්ෂන් වලට දැම්මත් රුපියල් 5000යි 10000ට ගන්නවා කට්ටිය. නමුත් අද මේ අයගේ තියෙන දක්ෂතාවය තුලින් මේ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ තියෙන දක්ෂතාවය තුලින් මේක නැවත එක දවසක කුලියක් 5000ක වගේ කුලියක් වේදම් කරලා මේ වගේ 50ක් හදලා තිනවා දවස් 10ක පඩියකට විතරක්. නමුත් ඒ වගේම තවත් අපේ මේ වගේ රෙක්සින් නැති වීල්චෙයාර්ස් වගේක් අපි ගාව දැනටමත් 30ක් විතර තියෙනවා. හේතු වෙන එකත් ඒක මේ වාඩි වෙන එකත් මේ හැන්ඩල් එකත් සම්පූර්ණ කරන්න අපිට රුපියල් 3000ක මුදලක් වේදම් වෙනවා. මේ වෙනකොටත් අත්ත වශයෙන්ම අපිට එක්සත් රාජධානියේ ඉන්න අම්ජඩ් මහතා
ඒ වගේම මිහිලාර් ජේෂ්ඨ මෞලවි තුමත් සම්බන්ධ වෙලා ඒකම ශ්‍රී ලංකාවේ ඉන්න ඉස්මත් මෞලවිතුමා සම්බන්ධ වෙලා කාන්තා සංවිධානයකින් සහ තව මුස්ලිම් සංවිධාන වලින් උදව් කිරීමට බලාපොරොත්තු වෙන බව අපිට පවසා තියෙනවා. අපි ඊටම අගය කරනවා. ඒ කියන්නේ ඔබතුමන්ලා පුළුවන් තරම් ඉක්මනට ඒවා දුන්නොත් අපිට අද බලන්න මේ ඉන්න අපේ කාර්ය මණ්ඩලය සතුටු වෙනවා වගේ මේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබනවා. 1000 ගාන සිට 2000 ගාන වෙනකන් නේවාසික ප්‍රතිකාර කරන අපේ ලෝගින්ට කරන ලොකු සත්කාරයක් වෙනවා. ඒක ඉස්ලාම් දහමෙන් කිව්වොත් ඒක සදකතුල් ජාරියා කරන ලොකුම පින. බොහොම ස්තුතියි. රහීම්ට තමයි සලකන්න ඕනේ. ඔය රහීම් තමයි නිර්මාතු. නෑ අපි ඉන්නවා අපි මේ දන්නවා අහන්නකෝ මේ අතුල්ලාගේම කොහමද කියලා අපි හැමදාම ඉන්නවා. හරි. ඔබතුමියගේ දුක තමයි ඔය පිහිට වුණේ. කිව්වා සිස්ටර් දැන් එකක් කියලා සිස්ටර් එදා කිව්වේ නම් දෙකක් කියලා. ඒකත් කැඩිලා. හරි ඒකත් දෙන්න රහීම් මාත්‍යට බාර දෙන්න. මම හිතන්නේ තවත් අපේ ඒ කියා ගන්න බෑ කියන්න වචන නැහැ. ලෙඩ 100ක් විතර ඉන්නවා එක විතර. ඔක්කොම 80ක් විතරක් බාර දෙනවා. අපි ඊළඟ සැරේ අපි අධ්‍යක්ෂතුමා මං දිසාපතිතුමාට දැන් මං ඊළඟට හම්බ වෙනවා දිසාපතිතුමා. මං දිසාපතිතුමාට කියනවා. මොකද ඒගොල්ලන් දැනගන්න ඕනේ. හරි. ඒකම අපි බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ගේ රෝහල් කමිටුවක් තියෙනවානේ. ඒකේ අපේ නායක හම්දුන් වහන්සේටත් එදාට වඩපණ්ඩ අපි බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේත් දකින්න ඕනේ මේ වගේ සත්කාරවල වෙනවා මේක කරන්න පුළුවන් කියලා. Oh, that's right. මේවා තියෙන්න ඕනේ අඩුවන 20ක් තියෙනවා. අපිලා නැති 10න් 5ක් කැඩලා තිබ්බේ. ඒ පාවෙන් හැදුවා දැන් මාර දිනක් තියෙනවා. අන්න හරි. ඒ කියන්නේ අපිට වෙලාවක එක පොඩ්ඩක් වීඩියෝ කරන්න අපේ ඩිරෙක්ටර් එක කතා කරලා අපිට දෙන්න අර ඒ කියන්නේ දැන් අත වශයෙන්ම ඕතොපෙඩික් නේද ඔය කියන්නේ. ඔව් මමත් හිටියා ඒ වාට්ටුවේ මයි කකුල කැඩලා. විනාතර. එතකොට ඔයා ඒකෙද යාළුනේ නැත්තම් අපි අර ඔයා මීඩියා සයිඩ් එකේ හිටියා එහෙමද රයිට් ඉතින් මේක සුළු දෙයක් ඇත්තටම මේක සුළු දෙයක් මේ අපේ තිබුණේ නෑ මේ සම්බන්ධීකරණය හරිද දැන් මට මේ සිස්ටර් කිව්වා බ්ලඩ් ප්‍රෙෂර් මැෂින්ස් දෙකක් ඕනේ කියලා අපි කොහොම හරි මෙහෙ නැතම රටින් හරි ගෙනලා දෙනවා ඕකේ සන්තෝෂයි බොහොම ස්තුතියි හරි